720 ඔහයින් කියන්නද මංගා ඔය ක්‍රිමිනල් විතරයි නැත්තේ බා මන් දන්නෙත් නෑ මොක්කුද ඉන්නේ කියලා මගේ ඔය ක්‍රිමිනල්ලා සෙට් එකෙන් 1 2 3 4යි ඔඩ ක්‍රිමිනල් ඩයිනෝසර්ලයි මාරු වෙනවා 1 2 3 4 5 6 7යි ක්‍රිමිනල්ලා කීයක් ඉන්නවද 1 2 3 4 5 6 7 ඔක්කොම 8ක්ද මොකද වෙලා ඉන්නේ මෝල් වෙලාද ඒ අයියේ එබෙන් කිව්වනම් ටයිප් කරගන්න තිබ්බ ID එක හරි ඕකේ වෙයිට් හොඳට බලා ගන්න 720යි 97යි 44යි 30 හැබැයි මගේ ලිස්ට් එකට ගන්න එක අමාරු වැඩක් ලෝභකම කුණුකම කුහකකම ලොකුකම නෙමෙයි හරිද මේ මම වන්නෝස් පෝ ගහන්න කට්ටිය ඇඩ් කරගන්න හින්දා මචං ලිස්ට් එක පොඩ හිස්ව තියෙන්න ඕන හරිද සාමාන්‍ය මේක ඩේලි ක්ලියර් කරනවා වීක්ලි ක්ලියර් කරනවා මන්ත්ලි ක්ලියර් කරනවා ඉයර්ලි ක්ලියර් කරනවා end month after ක්ලියර් කරනවා ඕකේ මේ 5 days කට්ටිය දැන් යන්න ලොකුකම නෙමෙයි මොකද අලුත් කට්ටිය ඇඩ් වෙන හින්දා හරිද ලොකුකම නෑ දන්නවනේ ඉතින් හරිද ඔයාගේ ඔයයි ඔච්චර දුකුකම එහෙම ගහන්න එපා මගෙන් හරිද එහෙම දුකුකමක් නෑ මගේ try hard උත් තියෙන ඉතින් try hard උත් දැන් ඉතින් ගහලා ඉවරනේ මෝරත් ඉන්න මෝරත් මගේ ID එක ගත්තේ බර ඕයි ඕයි පූසා ප්ලීස් ඔළුව අල්ලන් ඉන්න පූසා ප්ලීස් TikTok ඕයි ID එකකින් ලගත රික්වෙස්ට් එකක් දාන්න කියලා හිතුවේ අයියෝ කොහොමද මේවා බලන්නේ අයියෝ කොහොමද මේ බලන්නේ කොහොමද මම කොල්ලොන්ට වීක් ලයිට් දෙනකොට මට මත්ලිය ගන්න කවුද කලෝ ඒ කවුද බා ඒ ස්පින් කරන්න දෙව්වේ අඩෝ සිරාවටම who is this bro big thank you very thank you කවුද ගහන්නලු අයියෝ සාන්ත කවුද මචං මේ ස්පින් කරන්න දෙව්වේ සිරාවටම බිග් කවුද කියන් ඉතින් කවුද මන් දන්නේ නැහැ නේ උට ඒ කොල්ලට මං හිතන්නේ එක්කෝ අර මගෙන් ID එක අහපු කොල්ල පොඩ්ඩක් ඉන්නකෝ මං එයා හොයාගන්න ID එක අහපු අයියන්ඩි ඔහොම ඉන්නකෝ chat එක බලන්න රේඩන් මොකද රෙඩ් ක්‍රිමිනල් විතරයි අඩු ඒක තමයි අර මගේ ID එක අහපු කොල්ල නෑනේ අපාට උඩු කරදුනා යාළුවේ හැබැයි එක අහබල්ලකෝ ආපු එකේ කාවොත් මචං කෑලි හම්බෙනවනේ එහෙම සීන් එකකුත් තියෙනවනේ ළඟින් යනවා වගේ පේ ඒ කවුද බම් මේ කවුද මේ කවුද මේ ආතල් එක දෙන රදල පුතා කියන්නකො මට කවුද මේ බ්‍රෝ ඇක්චුවලි මචං මම ටොප් අප් කරන්නේ නැහැ ගේම් එකට හරිද නෑ මේ මම හිත සතුටින් එකට මම මොකුත් කියන්න යන්නේ නෑ හරිද මේ මම ටොප් අප් කරන්නේ නැහැ ගේම් එකට ඒ කියන්නේ මම මේ සල්ලි එහෙම මේ නාස්ති කරන්නේ නැහැ හෝ ගේම් එකේ මම එහෙම දේවල් බයි කරන්නේ නැහැ කියන එක නෙමෙයි මට ජෙම් හම්බෙන හින්දා මම ටොප් අප් කරන්නේ නැත්තේ ස්පෙෂලි මේ මාසෙට ජෙම් ගානක් හම්බෙන හින්දා මේ මම ටොප් අප් කරන්නේ නැත්තේ දැන් මේ වෙලාවේ මචං තියෙන සපෝට් අර ෆෑන් ලව් එකට මේ දෙන සපෝට් එකට තැන්ක් යූ කවුද දන්නේ නැහැ මං හිතන්නේ නිර්වාන් හරි නැත්තම් අර ID එක හපු අර කොල්ලා හරි තමයි අදිල්ලාන් වෙසක් ඉවරයි ඔයා මගුලට ආවේ නෑනේ බොයිස්
මම විරිදු ටුටුව හෙව්වා මහිගේ මගේ මගුලේ අෂ්ටක කියන්න. මේකා ගිහිල්ලා විරිදු මොකද තොරන් ගහන්න ගිහිල්ලානේ. අෂ්ටකේ කියාගත්තේ වෙන මේ එන ගානක් දීලා බං. ඔබට කියලා මේ ෆ්‍රී කරගන්න හැදුවේ. ටුටු මේ දෙකෙන් එන්න ඕනේ ඈ පොතේ හැටියට. එකක් එන්න ඕනේ. ඕයි නිර්වාන් ඔයාද මේ වන්නේ නිර්වාන් ඩෙවින් ගත්තා බර ශා මොකද්ද තේරුන්නේ නැහැ මට නිර්වාන් thank you ඕකේ මේ ආයෙ මට දාන්න එපා බ්‍රදර් අපි හෙට ගමු no problem එයාලි 416ක් දිනා බොයිස් අපිට සාමාන්‍යයෙන් හෙට ජෙම් 1000න් වගේ ස්පින් එක ගන්න පුළුවන් මේ මොකද්ද බා hey bro පොඩ්ඩක් ඉන්න මෙයා ආව නේද golden criminal hey wait ඉන්න බඩු කෑල් යාර membership ආවම ඒක කොහෙද තියන්නේ මේ මෙතන 95ක් තියෙනවා 50ක් අඩෝ තව එකකට යන්න පුළුවන් වෙයි අපිට මොකද්ද ඒ ගේම් එකේ මන්ත්ලියක් වීක්ලියක් වීක් ලයිට් එක කීයද ඒ ගේම් එකේ මට යෙන් වලින් ඉන්නේ පෙන්නන්නේ මම මේ රුපියල් වලින් කියලා යෙන් 70යි කියන්නේ ලංකාවේ මුදලින් 100 ලියා ඉන්කිලර් thank you ආයෙත් ඩබල් ලහනවද බං අඩේ බ්‍රෝ ඒ shit ඒ බ්‍රෝ ආයෙත් ඩබල් ලහනවද බං TikTok එක බුදුම දුකන්නේ බන් දෙන්නේ මට ඒ බ්‍රෝ ඒ කවුද බම් මේ ඒ ලයිට් ඇස්සක් දාන්නේ තරු ස්ටෝ එකෙන්ද බොසා ඔයා දාන්නේ ඈ සුඩ්ඩා සදුනේ දාන්නේ නෑනේ සදුනේ මේ ලයිව් එක බලන් ඉන්න කවුරු හරි දාන්නේ බෑ වීක් ලයිට් දැම්ම සදු තමා ආයෙ ජෙම් 341ක් එකතු වෙලා බ්‍රෝ ඩොනේෂන් කරන කෙනාගේ ඩබල් ලහනවද තාම මේක වෙන්න බෑනේ බ්‍රෝ ඩබල් ලහෙන්න විදියක් නෑ මම මේක එහෙනම් මට මේක මට තේරෙන්නේ නෑ බං යාලකි බොරුව බ්‍රෝ යාලා මාව රවට්ටනවා මොනවද වැඩ කියන්නේ කමෙන්ට් කරනවා රීපෝස්ට් කරනවා මිස්සන කට්ටියත් ඇති හරිද වඩු ඉවරයි ඔන්න ඉතින් දැන් ආයෙ දාන්න හදන්න එපා ඕකේ බ්‍රෝ නිර්වාන් ඔයා මොනවද මේ වල තියෙන්නේ බ්‍රෝ අද්දේ ජර්න් එටර්නිටි අද බ්‍රෝ මට ඉංග්‍රීසි අයියෝ කවුද මේ වින්දනය ලබන්නේ කවුද මේ
ගේමී සාදු ඔයාද හැලෝ මේක සඳුගේ වැඩක් එන්න බැයිද කවුද මේ සකුරා මල්ලිලු ඒ කවුද සකුරා මල්ලි කියන්නේ හුයි සකුරා මල්ලි එකපාර මන්ත්ලියක් දැම්ම නම් ඉවරයි කියලා අඩෝ මචං දාන කොල්ලා මචං වෙන පන්නයක් ගන්නෙ සකුරා මල්ලි තමයි මුලින්ම ID ඉල්ලුවෙලු වොයිස් ID පැත්ත 2k ඉන්නවා ලයික් කරන්න 2k කට්ටියම ලයික් කරන්න ස්පින් එක කට්ටිය මෙච්චර ගොඩක් බලන් කෝ බ්‍රෝ ඇති අයවන්න එපා මේ අපි අද ක්‍රිමිනල් දාගෙන ප්ලේ කරමු අද ක්‍රිමිනල්ගේ දවස ගෝල්ඩ් ක්‍රිමිනල් දාගම ගෝල්ඩ් ක්‍රිමිනල්ට මොකක්ද හරියන ගන්න එක කහ පාටට මේක මැක්ස් කරලා නැති හින්දා අවුල අනේ අයියේ මේ ඉන්නේ ඩයල් එක වෙන්න ඉන්නවා ඩයල් එක කඩ ඔයා දැම්මේ වෙන්න ඉන්නවා කොල්ලා වෙන්න මෙයා තමා දාලා තියෙන්නේ සුද්දා තැන්ක් යූ අකුරා මල්ලි ඔයා නේද මගේ අයිඩිය කිල්ලගෙන ගියේ මං හිතුවා රික්වෙස්ට් දාන්න ඉල්ලනවා කියලා ඒ සිරාවටම අපිට එහෙම අපි එහෙම අර අපි නිකන් එහෙම හිතන්නේ නැහැ බං එකපාරට මෙහෙම රැන්ඩම්ලි වල එහෙම දෙයි කියලා anyway bro ඔයාගේ ලක් එකට නම් තාම නෑ ලක් එකට පෑදිලා okay boys okay bro ඇති okay ඇති ඔදේ අපි ඊළඟ කියන්නේ හෙට ලයිව් එකක් දාන්න හිතන් ඉන්නවා හැබැයි හෙට ගේමින් ලයිව් එකක් නෙමෙයි හිතන් ඉන්නේ නිර්වාන් එක බැටල් එකක් දාන්න හිතන් ඉන්නේ හෙට වන්නෙන් නෝමල් ඩයමන්ඩ් ස්ටෝර් එකක් එක්ක සාපේක්ෂව හරිද මේ මෙච්චර ඉක්මනට වීක්ලි හෝ ලයිට් වදිනවා කියන්නේ කවුරු හරි මේ සයිට් එකෙන් දාන්නේ ලොවෙත් ඒ කවුද සකුරා මල්ලි වා මේ සයිට් එකෙන්ද දැම්මේ බොසා මාර ඉක්මනට ආවනේ මේ පිට එක දිගට ස්පින් කරපල්ලු එලගිරි thank you ඔය සඳු මල්ලිත් මොන හරි එවලා තියෙනවා thank you සයුරු ඒ සයුරු ආවේ පරණ කොල්ලෙක් නේද මට නම හුරුයි what අඩෝ මේ තරම් ආදරයක් බා what the hell man ස්පින් කරන්න මම දැම්මලු සඳු මල්ලි ආදරේ කොල්ලෝ යාලි වලින් ගන්න වෙන සීන් එකක් තියෙන්නේ මල්ලි ඔක්කොම බඩු තියෙන හින්දා දෙන්නගේ සීන් එකක් තියෙන්නේ ආසාවට ටච් උනේ නෑනේ බම් මේ එකකවත් අන්නේ අච්චර කාලේ තියම් පට්ටු ගන්න Pusa please අඩ සතු මල්ලි ඔයාගේ ඩයමන්ඩ් ටික දවසට ආවේ ලකී කියන්නේ නේ අවසාන වෙනකන් ආව අපේ කවුද මේ සකුරා මල්ලිගේ ඩයමන්ඩ් ටිකෙන් ඊට සඳු ආවා chat එකට ඊට පස්සේ වීක්ලි වැස්ස දැන් මන්ත්ලිද වීක්ලිද දන්නේ මන් දන්නේ දාපු කෙනා දැන් හොයාගන්න බැරි සීන් එකක් තියෙන්නේ මට ඒ දැන් අර කොයින්ස් වලින් බඩු ගහන්නද බං මං යාච්චිට ෂේ අර 483ක් තියෙනවා බං अरे भाई मुझे मारो अयो සදු මල්ලි සකුරා මල්ලි thank you වොයිස් ටොප් අප් කරගන්නවා නම් ඔයාලා සදු මේ දරු ස්ටෝ එකෙන් ටොප් අප් කරගන්න මං හිතන්නේ අවසාන ඩයමන්ඩ් සෙට් එක දැම්මේ සදු මල්ලි
පොතේ හැටියට මං හරිනම් මන් දන්නේ හරියටම මම හිතන විදිහට සඳු මල්ලි කියෝ විදිහට සඳු තමයි දාලා තියෙන්නේ. අවසානයේ වැටිච්ච මේ මන්ත්ලි ටික හරි වීක්ලි ටික හරි මං හිතන්නේ සඳු දැම්මේ. සකුර දැම්මනම් කියන්න මම දන්නේ නැහැ කවුද කියලා මචං. මම හිතන්නේ සඳු මල්ලි කිව්ව විදිහට. ඔව් වීක්ලි 10ක් දැම්ම කියන සඳු වීක්ලි 10ක් දැම්මලු. වීක්ලි 10ක් දැම්ම කියන අවසානයේ ආපු වීක්ලි සෙට් එක කියන්නේ සඳුගේනේ. ඕකේ සඳුගේ මචං එතන ලකි ඩයමන්ඩ්ස් ටික සෙට් වුණා. මොකද නැත්තම් අවසාන ටික මචං එක්ක කෑලි වලින් මෙන්න බයි බලහන් ගිරි අර මොකද්ද කියන්නේ ගිරි කියන්නේ ජපන් භාෂාවෙන් නිකන් ඔන්න මෙන්න වගේ හරිද ඔන්න මෙන්න වගේ නේ මං ආවේ ඒක නිකන් කෑලි ටිකත් එකතු වෙන්න. ඔයාලට ජපනු සුගන්නනවා මාස්ටර් හරිද මචං එහෙමයි අපි